Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ කාලෙකින් vlog එකක් කරගෙන ආවේ. ඉතින් මේ vlog එකේ තියෙන්නේ අපේ family එකේ අය එකතු වෙලා ලස්සනට ඇඳලා ලුංගි සරන් එකම විදිහට ඇඳගෙන කරපු ලස්සන family සූර්ය මංගල්‍ය vlog එක. ඉතින් වීඩියෝ එක දිගටම බලන්න. ඔයාලා ආස කරන ගොඩාක් දේවල් මේ vlog එකේ ඇති කියලා මම හිතනවා. අපේ පවුලේ අය එකතු වෙලා කරපු මේ අවුරුදු උත්සවයේ ඉතින් ගොඩාක් ක්‍රීඩා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ කාන්තා දිවීමේ තරගය. ඉතින් ඔයාලට මාව පික්මද ගන්න බලමු එහෙනම් බොයිස්ලාගේ දිවීමේ තරගෙදී කවුරු වින් කරයිද කියලා. ඔන්න මේ ඉන්නේ අපි තුන් දෙනා. ඉතින් අපි තුන් දෙනාත් මේ විදිහට තමයි එකම විදිහට සාරල් ලුංගි ඇඳලා අපේ චූටි දුවටත් එකම විදිහට අඳගෙන හරිම ලස්සන ටයිම් එකක් තමයි එදා අපි තුන් දෙනා ස්පෙන්ඩ් කරේ. ඇත්තටම හැම පවුලක වගේම පොඩි ෆැමිලි අවුරුදු උත්සවයක් තියෙන එක ඇත්තටම වටිනවා. මොකද ෆැමිලි එකේ අය ඔක්කොම එකතු වෙලා සෙල්ලම් කරද්දී ඒක මාරම ෆීලිං එකක්. ඉතින් මං කියනවාට ඔයාලා ෆැමිලි එකේ ඉන්නේ 5 දෙනෙක්ද 10 දෙනෙක්ද ඒ අය එකතු වෙලා ලොකුවට දේවල් නෙමෙයි තමන්ගේ පවුලේ ඇතුලේ හරි මේ වගේ පොඩි තරඟ කරන්න ඒ වලින් ලැබෙන සතුට ඒ මතක ඇත්තටම අපිට කියලා නිම කරන්න බෑ. ඒ තරමට මේක අපිට මාර මෙමරි එකක් අපේ ලයිෆ් එකට. කමඩ් එයා කුම්මන වද? කුම්මන තයිසු කමඩ්. ඒක මාර බැලුන්. තා කුම්මන බෑනේ. එතන පිපිරේ කුම්මන. කටේ ගානින් ලොක මං ගියාලා මාසවල ඒ මේක තිල්ලනනේ බැලුම් දෙන්න ඒ ඉතින් ඔයාලා දැක්කේ අපේ චූටි ළමයින්ගේ බැලුම් පිපිරීම තරගයයි කාන්තා බැලුම් පිපිරීමේ තරගයයි. ඉතින් මේ තියෙන අපේ බොයිස්ලාගේ බැලුම් පිපිරීමේ තරගය බලමුකෝ කවුද දිනන්නේ කියලා. ඉතින් මේ අවුරුදු vlog එකක් කොට අරගෙන එන්න බැරි වුණා. මොකද ඇත්තටම ෂූට් කරන්න අමතක වුණා. ඉතින් කිරියුතුරවන වීඩියෝස් ටිකක් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තට ගිය අවුරුදු වගේ vlog එකක් අරන් එන්න බැරි වුණා. මට ඇත්තටම ළමයි අමතක වුණා. ඒ හින්දා මම පොඩි ඒ ගත වීඩියෝ ක්ලිප්ස් ටික එකතු කරලා ඔයාලට vlog එකක් අරගෙන එන්න. පාව කටේ මේ තියෙන්නේ කණාමුට්ටි බිඳීමේ තරඟේ. ඉතින් ඔයාලා හිතන්නේ මෙයා කණාමුට්ටිය බිඳීද? බලන්නක එහෙනම්. වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මම මෙතනින් එහා වීඩියෝස් ගොඩක් ස්පීඩ් දැම්මා. ඉතින් බලන්නක එහෙනම් කොහොමද මේ අපේ මල්ලිස් ඔයා හිතන්නේ කණාමුට්ටිය බිඳීද? හැබැයි මෙයා කණාමුට්ටිය ළඟටම ඇවිල්ලා බින්දේ නෑ ඔන්න පිට ගියා. ඒ හින්දා ඔන්න එයා උঠුණා. Deja
ඒ විදිහට තමයි හැන්ද මත දෙහි ගෙඩිය තියාගෙන යෑමේ තරඟ ඉවර වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට පවුල අය එකතු වෙලා ඔන්න ඒ තරඟෙත් ඉවර කරලා මේ ආවේ තොපි පාස්. ඉතින් මේකත් ගොඩාක් වෙලා යන හින්දා ඔන්න ඉක්මනට ස්පීඩ් දැම්ම බලන්න. බලන්නකො ඉතින් කවුරු ඔයගොල්ලෝ හිතන්නේ මේකේ දිනයි කියලාද? බලමුකෝ එහෙනම් කවුද දිනන්නේ කියලා. මේ ඉන්නේ අන්තිමටම ඉතුරු වුණු 4 දෙනා. ඉතින් ඔන්න මමත් ඉන්නවා. ඔයගොල්ලෝ හිතන්නේ කවුරු අවුට් වෙයිද? ඔව් මම තමයි අවුට් උනේ. මොකද මගේ දෙපැත්තේ ඉන්නේ හරීම අහිංසක සාධාරණව ගේම් කරන දෙන්නෙක් හින්දා මම අවුට් වුණා. ඒ හින්දා තමයි මම අවුට් වුනේ. ඊට පස්සේ මගේ හපැතේ හිටපු මල්ලිත් අවුට් වුණා. ඉතින් ඔන්න මේ දෙන්න තමයි අන්තිමට තරඟේ ඉන්නේ. ඉතින් අපි මේ දෙන්නට තොප්පි දදා ඉන්නම කියලා ඔන්න පැයක් විතර දුන්නා. ඔන්න තොප්පි දදා මේ දෙන්න ඉන්න. ඔයගොල්ලෝ ගෙස් කරන්න බලන්න කවුරු දිනයි කියලාද හිතන්නේ කියලා. මේ ඉන්නේ අපේ චූටි මැනික. එයාත් අවුරුදුත්සේ බලන ගමන් තමයි ඉන්නේ. එයාත් ගොඩක් ආස වුණා. ඉතින් ලුංගි එක නම් එයා ගැලෙව්වා. මොකද එයාට ගොඩක් අමාරුයි. දැන් ගොඩක් හවස් වෙලා ඒක ඇඳගෙන ඉන්න. ඒ හින්දා. ඉතින් ඔන්න මෙන්න මේ තරඟය තමයි හැන්ද උඩ තියෙන මේ අපි ටොෆි තමයි පාස් කරන්නේ. ඉතින් ඒක ටීම් එක 3 දෙනෙක් ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි පාස් කරන්නේ. බලමු එහෙනම් මේ තරඟේ කොහොමද උනේ කියලා. කලබල වෙන්න එපා. ඔන්න අන්තිම ට්‍රොෆිය පාස් කරද්දී ඒක බිමට වැටුණා. ඒත් ඒක ආයෙමත් ඒ බෝල් එකට දාලා ඔන්න අපි තමයි දිනුවේ කියලා කෑ ගැහුවා. ඔන්න මේ ඔයාලා දකින්නේ හැමෝම දිනපු අවස්ථාවක්. අපි තමයි එකටම කරේ, අපි තමයි එකටම කරලා දින්නේ කියලා නම හැමෝම කියන්නේ. කොහොම හරි ඒ තරගේ ඔන්න හැමෝම දින්න. මේ වීඩියෝ එක නම් ඔයාලා ගොඩක් අය මේ වෙනකොටත් දැකලා ඇති. මේකට මගේ Facebook page එකෙත් අප්ලෝඩ් කරලා තිබ්බා. ඒකට 1.3 million views ඇවිල්ලා තිබ්බා. මම YouTube එකේ short එකක් අප්ලෝඩ් කරලා තිබ්බා. ඒකටත් views ගොඩක් ඇවිල්ලා තිබ්බා. ලක්ෂ 5කට වැඩිය බලලා තිබ්බා. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ වීඩියෝ එක බලලා ලස්සන කමෙන්ට් දාපු හැමෝටම. ඒ වගේම ඒ අතර නෙගටිව් කමෙන්ට්ස් උත් තිබ්බා. අතරම මේක අපේ පවුල එකතු වෙලා ෆන් එකට කරන ගේම් එකක් නේ. ඉතින් ඒ හින්දා ඒකේ වැරද්දක් මං හිතන්නේ කවුරුත් දකින්න ඕනේ කියලා. මොකද අපි හැමෝම වැඩිහිටියෝ. මෙතන මේ තරඟට සහභාගී වුණ හැමෝම වැඩිහිටියෝ. ඉතින් අපේ පවුලේ අයත් එක්ක මේ වගේ ගේම් එකක් කරපු එකට අපිට සතුටුයි. අපි කැමැත්තෙන් කරේ. ඉතින් ඔයාලත් ඒක දැකලා ඒ මොමන්ට් එක එන්ජොයි කරයි කියලා මම හිතනවා. ඉතින් ඊළඟට මේ තියෙන්නේ ඒකේ බොයිස්ලාගේ තරඟය. ඉතින් අපි බොයිස්ලා 4 දෙනා ඉන්නේ. ඉතින් ඒ හින්දා අපි වට දෙකක් ඒගොල්ලන්ට එන්න තමයි chance එක දුන්නේ. බලමුකෝ එහෙනම් කවුද ඒක දිනන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ බැලුන් ඩාන්ස් එක. ඉතින් මේ තරඟේ නම් ඔන්න අපි දෙන්න තමයි වින් කළේ. ඉතින් කොහොම හරි තරඟයක් වින් කරපු හින්දා අපි සතුටින් කඹ ඇදලා ඔන්න ෆස්ට් රවුන්ඩ් එක නම් අපි වින් කරා. ඊට පස්සේ අපි පෙරදුනා. ඉතින් ඒකේ වීඩියෝ ක්ලිප්ස් නැහැ. ඉතින් මේ තියෙන්නේ හැමෝම කැමති
තරගයක්. මොකද්ද වෙන්නේ? පැණි බඹරේ. ඉතින් ඔන්න ඔයාලා බලන්නකෝ මාව එහෙම දැක්කොත් මං කොහොමද යන්නේ කියලා. මේ ෆස්ට් ටයිම් තමයි මම පැණි බඹරේ කරපු. ඉතින් ඔන්න බලන්න මාව දඩින් මිඩින් ඩොංගාලා වැටෙනවා. ආයි වැටෙනවා. ඔන්න ඔහොම තමයි මම ගියේ. ඇත්තට මේක අමාරුයි කියලා තේරුනේ මට එදා තමයි. ඇත්තට මේක කරන්න බෑලම ඒක අනේ මන් දන්නේ මට නම් බෑ. පේනවනේ කට්ටිය එහින් වැටෙනවා මෙහින් වැටෙනවා. ඔහොම තමයි. ඉතින් හැබැයි ඒක හරි ජොලි නේද? ඔන්න ඔය විදිහට තමයි ඒ දවස ගත කරේ. හරිම ලස්සනයි, හරිම විනෝදයි. ෆැමිලි එකත් එක්ක හොඳට විනෝද වුණා. ඇත්තට මේක ලස්සන මෙමරි එකක් අපේ ලයිෆ් එකට. ඔන්න වීඩියෝ එකේ අවසානට මම එදාගත්තු ලස්සන ෆොටෝස් ටිකකුත් ඇඩ් කරා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඉස්සරහට vlogs මම අරගෙන එන්නම්. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. bye.